හායි යාළුවනේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවනේ. අපි අද ආවා අල වර්ගයක් හරන්න. හරිද? ඒ අල වර්ගයේ නම කියන්නේ නැහැ. මේ හාර්ලි ඉවර වෙනකන් හාර්ලි ඉවර වෙලා බලමු අපි එතනට ගිහලා බලමු. ඔයාලා දන්නවද නවදලි හේන කියන්නේ මොකක්ද කියලා? දන්නේ නැහනේ. මේ තියෙන නවදලි හේන තමයි මං ඉන්නේ. හරිද බා? මේ තියෙන්නේ නවදලි හේන. නවදලි හේනේ කියන්නේ මේ කුරක්කන් තල එහෙම මේ වපුරන්නට ඉස්සෙල්ලා මේ අපි හදාගන්නේ පුච්චලා වැද්ද කපලා එහෙම මේ කපලා හදා ගන්නවා. හරිද? මේ අන්නේ කුරක්කන් එහෙම මේ වැපිරෙන කාලෙට තමයි මේ ඔය අල වර්ගය හැදෙන්නේ. හරිද? අපි මේ අලේ හොයාගෙන යා. මේ හරිය තිබුණ බම් බැලක් මේ එක හරමු අපි. මේ හරිය තිබ්බ බා. මේ තියෙන්නේ මම පෙන්නන්නම් ඔයාලට ඒක. මේ තියෙන්නේ අල වර්ගය. හරිද? අපි මේක මේ හාරලම් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ ටික අස් කරගන්න ඕනේ. මේ බැද්ද කපලා එහෙම මේ අර නවදලි හේන හදාගන්න. මේ ටික ඇදලා එහෙම ගන්න ඕනේ. මෙන්න මේ හරිය තමයි මුල තියෙන්නේ. මෙන්න මේ හරිය බා. මේක නිසා මේ ටික සීරව ඇදලා හදා ගන්න ඕන අපි. අපි යන හාරලම් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේ බැලි බා. එපා වෙනවා. හොඳට පාද ගන්න ඕන. හරිද? මේක වැටවල් ලයින් හැදෙන්නේ. ආ එහෙනම් අපි හාරගමු යාළුවනේ මේක. මේක ටිකක් ලොකුවට කඩා ගන්න ඕන. හරිද? මේ මෙතන මේ මුල තියෙන්නේ මේක මේ ටිකෙත් එක්කම අල තියෙනවා නම් තියෙනවා. හරිද? මේ නිසා මේක ටිකක් ලොකුවටම කඩා ගන්න ඕන අපි. ටිකක් ලොකුවට කඩා ගමු. දෙකක් තුනක් විතර හාර ගන්න ඕනේ යාළුවනේ. හරිද? අපි ඉතින් පරණ සීයලා කියලා එහෙම අවුරුදු 80ක් 100ක් විතර ජීවත් වුණේ මේ අල කාලා තමයි. අපිට ඉතින් එච්චර කාලයක් ජීවත් වෙන්න බෑ. අපි මේව කන්නේ නෑනේ. මොන හරි තෙල් පොර දාපු දියන්නේ කන්නේ. මේක හාරන්න ඕන. හරිද? සෙල්ලම් නෑ වෙඩි. යටර පටන්න ඕන මේක. මුල් එහෙම තියෙනවා ලොකු ඒවා. හරිද?
මේ යාළුවනේ මේ තියෙන්නේ අලයක් හරිද මේක ගා ගන්න හොඳ නෑ මේ ගා ගන්න නැතුව අපි හිමිතාලේ වැඩේ කරගමු මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා පෙන්නුවේ තව ටිකක් හාරලා මේ පෙන්වන්නම් හරියටම තව ගොඩක් හාරන්න ඕන දැන් අඩියකට වැඩිය හාරලා අපි හාරගමු එහෙනම් අම්මා එන්නේ යාළුවනේ අඩි 2.5ක් විතර හැරුවෝයි තනියෙන් හාරන්න බෑ එනෝ යාළුවත් මාත් එක්ක හාරන්න මේක එපා වෙනවා මේ තියෙන්නේ දැන් අලේ කිට්ටුවටම හාරලා තියෙන මේ තියෙන අලේ මෙතන තව යටට කඩන්න වෙයි මට හිතෙන තව අඩි 2ක් විතර කඩන්න වෙනවා යටට හරිද ඊට පස්සේ තමයි අලේ ගන්න වෙන්නේ ගොඩට හොඳ පණ ගිහිල්ල ඉන්නේ ඔක්කොම වඩා මදුරු ඉන්න ඕයි හාරගමු තව ඉඳලා බෑ අපි තව ටිකක් හාරගමු මේක දැන් බහලා ගන්න වෙන්නේ මේ බැස්සන් ඉන හරියට විතර තියෙනවා මේ බැස්සාම ඉන හරියට විතර තියෙනවා මේ පෙන්නන්නම් අලේ අලේ කියන්නේ තව කඩන්න තියෙනවා ඔය එපා වෙලා තියෙන දැන් පට්ට මහන්සි වැස්ස නිසා හරි ගියා වැස්සේ නැත්තම් මේක කරන්නවත් වෙන්නේ නැහැ ආරන්න බෑ එන අම්මා මම පෙන්නන්නම් මේ අල කෑලි දෙකක් හැරුවා මම ඒකත් පෙන්නන්නම් ඒ කැඩුනා මේ හාරද්දි අලෙන් කැඩුනේ පොඩි පොඩි කෑලි චූටි කෑලි මේ ලොකු අලේ තියෙනවා යට ගොඩක් හාරන්න ඕන මේ වටෙත් කැඩුනා මදි මේ තියෙන්නේ මේ චූටි අල කෑලි මේ චූටි අල කෑලි කැඩුනා මේ තියෙන්නේ ඇතුලේ ඔය තියෙන්නේ තව ගොඩක් යට තියෙන එපා වෙනවා තව ගණන් තියෙන මේ වටේ කැඩුනා මදි ඔය බලන්න කොච්චරක් උසර කඩලාද කියලා මේ තියෙන වැල මේ තව යට කඩන්න ඕන සෑහෙන්න ඔය මේ තියෙන චූටි අල කෑල්ලක් ඕක නෙමෙයි අරක තමයි ලොකු වලේ තියෙන යට තව ගොඩක් යට තියෙන කඩන්න ඕනේ මේ වටේ කඩුණා මදි දැන් මෙහෙත් එක්කම මේ ටිකත් එක්කම දැන් කඩන්න ඕන හරිද කඩලා මෙතන ලොක් කරගෙන තමයි මේ දැන් කඩන්න වෙන්නේ නැත්තම් අලේ කඩන අම්මා කොහොමද හොඳින් ඉන්නවනේ මේකේ තියෙනවා රහස් දෙක තුනක් මම ඒක කියන්නම් මේ හාරලි ඉවරුනාම මං තම්බන්න හිතාගෙන මේක හාරන්න ආවේ ඔය හාරන්න තම්බන්නම් වෙන්නේ හාරන්න විතරයි වෙන්නේ වහිනවද ඔයාලට අපිට නම් වැස්ස මේ දවස් ටිකේ අපි එහෙනම් තව ටිකක් හාරගමු මේ අදත් වහින්න වගේ වැහි වලාකුළුකුත් හැදිලා තියෙනවා අපි හාරගමු ඉතියෝ පරාදයි අපි හාරමු එහෙනම් දැන් නම් අඩි 3කටත් වැඩි කැඩුවා යාළුවනේ තවත් තියෙනවා අඩි 3ක් විතර කඩන්න ඕයි එන්නම් පස් ගන්නත් බෑ තව වටේ කඩන්න වෙයි වගේ ඕම පරිස්සමෙන් කඩා ගන්න ඕනේ නැත්නම් අලේ කැඩුණොත් වැඩේ අවුල් වෙනවා හරිද මේ තියෙන්නේ පොඩි අල කෑල්ල දෙකක් කැඩුණා මේ අර ඉස්සෙල්ලා කැඩුණ දෙකට වැඩිය ටිකක් ලොකු වෙමින් කැඩුණා ලොකු වලයක් තියෙන පොඩක් හාරලා ගන්න ඕන ඒ හාරමු එහෙනම්
මේ තියෙන්නේ එක අල කෑල්ලක් ගත්තා. හරිද? මේ තව එකක් තියෙන ලොකු වලේ තාම ගත්තේ නැහැ. මේ පොඩි අල කෑල්ලක් ගත්තේ. මේ තියෙන්නේ යාරගම තව ටිකක් ගන්න බෑ පස්සේ ඒකයි වැඩි. ඉතින් යාළුවනේ හැරුව හැරිල්ලක් ඔය තියෙන්නේ. අම්මා මේ ගැඹුරු වල දැන් මගේ ඉන්නටත් වැඩිය හැරිච්ච වගේ වෙලා තියෙන්නේ. මම පෙන්නන්නම් මේ අලයක් කැඩුනා. තව යට හරන්න ඕන. අපි අල කඩලා ගමු. මේ සම්පූර්ණ අලේ ගන්න බෑ. මේ ගොඩක් ලොකු පළාතක තියෙනවා හලෝ. ඒක නිසා කඩලා ගමු. මම පෙන්නන්නම් අලේ හොමි. මේ තියෙන්නේ අලේ හරිද? මේ තියෙන්නේ මේ කෑල්ලක් කැඩුනා. මේ තියෙන්නේ තව ගොඩක් යට හරන් දිනවා මේ. මේ තියෙන්නේ අලේ හරිද? ඒ කියන්නේ අල කියන මේ හරිය ඉඳලා මලේ තමයි තියෙන්නේ මේ දිගටම. ඔය තියෙන්නේ අපි ආරගමු තව ටිකක්. කරුවලත් පීගෙන එන්නේ. අපි ආරගමු වෙන ඉක්මනට මේක. කරුණොත් පේන්නේ නැහැ මේක හරගන්න. ඒක නිසා අපි ඉක්මනට ආරගමු. ඔන්න යාළුවනේ අවසාන චුට්ට තමයි දැන් යන්නේ. හරිද? අම්මා මේ යාළු දෙකලවත් නැති ගොඩක් අය ඉන්නවා. හරිද? හොන් යාළුවනේ පොඩි අල කෑලි කැඩලා තියෙනවා. මේ තියෙන අලේ ගත්තා. හරිද? මේ පට්ට ගේමක් දුන්නේ ඔයි. හොඳ පණ ගියා. ඉනටත් වැඩිය උසට මේ හැරුවා. තව පොඩි අල ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් එක්ක අහු කරගමු. මේ තියෙන්නේ ඉතින් යාළුවනේ ඔන්න අල ටික නම් හරගත්තා. පට්ට ගේමක් දුන්නේ ඔයි හරගන්න. පෙන්නන්නම් බල පොඩ්ඩක් ඉන්න. ඔය තියෙන්නේ බල හරිද? පට්ට ගේමක් දුන්නේ. මේ තියෙන අල ටික. මේ ගැන මං කියන්නම් පොඩි විස්තරයක්. මං දන්න ටික. තව දන්න අය ඉන්නව නම් විස්තරයක් අපිටත් දෙන්න. ඔය තියෙන අල ටික. පොඩි අල කැඩුනා. මේ තියෙන්නේ. අපි යන් එහෙනම්. ඉතින් යාළුවනේ ඔන්න හාරගත් අල ටිකත් තම්බන්න වෙලා මදි. මේ හැන්ද වෙච්ච නිසා සෑහෙනත් වගේ ඉන්න බම් මේ ඒක නිසා. මොකද ඉතින් මේ අල තමයි බං නම කිව්වේ නෑ මම ඉස්සර වෙලා. මේ තමයි කටු අල. හරිද? මේවා මේ කතා කර හාරන්න ඈලු. එහෙම තමයි අපේ පරණ ආච්චිලා සීලා කියන්නේ. මේ විදිහින් කවුරුත් එහෙම ලොකුවට හාරන්න යන්නේ නැහැ. උන පට්ටම ಗುಣ කෑමක්. හරිද? ඉතින් ඔය ඉතින් අපේ ගමකම තමයි තියෙන්නේ. කැලවල් වල තමයි නිතරම ඉතින් ඔය හැදෙන්නේ වැටවල් වල. හරි මේ ඒවයි තමයි තියෙන්නේ. අම්මා වංගුණන් දැන් බිමට. අම්මා මාන්සි ඔක්කොම වඩා
මේ විතින් මේ සුද්ධ කරද්දි වුණත් මේවා මේ කියන්නේ අතේ පයේ ගෑවෙද්දි කහනවා හරිද මේ අල જાතිය දැන් මම ඇඟේ කිරි එහෙම ගෑවුනොත් මේ වගේ කිරි එහෙම එනවා ඒව ගෑවුනොත් මේ ඇඟ පුරාම කහන්න ගන්නවා හරිද ගෑවුන තැන කහනවා මේ මේව සුද්ධ කරද්දි කියන්නේ දන්නේ නැති කෙනෙක් සුද්ධ කරොත් මේ අත පුරාම කහන්න ගන්නවා එහෙම තමයි මේවා ආ ඉතින් ඒක ඇහිල්ල හරියන්න නම් මේක තම්බන්න ඕන තම්බලා මේක තැම්බුනාට පස්සේ තමයි ඒක ඇහිල්ල හරියන්නේ හරිද එහෙම තමයි මේ වගේ හැටි මේ තියෙන්නේ වට්ටම ලොකු වලයක් හැරුවේ එහෙනම් ඉතින් තම්බන්න වෙලාව මදි බම් මේ ආ ඉතින් අනිවාර්යෙන් මම ඔයාලට තම්බන වීඩියෝ එකක් දෙන්නම් මේ කටුවල වල අපි තම්බලා කමු හොඳ සම්බලක් එහෙම අදලා ගත්තම් සුපිරි ඈ හදාගෙන නැත්තම් මාළු කොරලි වගේ සුපිරි අපි ඉතින් ආයි වීඩියෝ එකකින් එන හම්බෙමු කාටත් එහෙනම් ජය වේවා බුස්සරණයි පරිස්සමෙන් ඉන්න ඕන පස්සේ වීඩියෝ එකකින් හම්බෙමු ආයේ මේක ගැන මේ වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට අපිට කමෙන්ට් වලින් කට්ටියට කියන්න හරිද එහෙනම් ජය වේවා